අද අපි කතා කරන්න යන්නේ වදවී යාමෙන් පසු නැවත පණ ලැබූ පළමු සත්වයා ගැන. දැන්ටමත් ඔයාලා දන්නව ඇති කවුද මේ සත්වයා කියලා? ඩයර්වොල්ෆ්. ඔයාට මේ සත්වයව හමුවන්නේ Game of Thrones කතාමාලාව ඇතුලේ. මොකද්ද මේ සත්වයාගේ තියෙන විශේෂත්වය? මේ සත්වයා ජීවත් වෙලා තියෙන්නේ උතුරු ඇමරිකාවේ මීට අවුරුදු 10000ත් 1,25,000ත් අතරතුර. මේ සත්වයා ඉතාමත් භයානක විලෝපිකයෙක්. ඉහළ විලෝපිකයෙක් වුණත් මේ සත්වයා ඊට වසර 12000කට පමණ පෙර වදවී තිබෙනවා කියලා විද්‍යාඥයෝ පවසනවා. ඇයි මේ සංසිද්ධිය මේ තරම්ම වැදගත් වෙන්නේ? වැදගත් වෙන්නේ අවුරුදු 13000 පැරණි දතකින් සහ අවුරුදු 72000ක් පැරණි හිස් කබලකින් ලබාගත් DNA වලින් වෘක පැටවුන් 3 දෙනෙක්ට නැවත පණ දෙන්න විද්‍යාඥයන්ට හැකි වෙලා තියෙන එක. මේ ලෝක ඉතිහාසයේ පළමු වරට සත්ව විශේෂයකට නැවත ජීවය ලබා දීමයි. මෙම පරීක්ෂණය සිදු කරලා තියෙන්නේ ඇමරිකාවේ කොලොසල් බයෝසයන්ස් හි විද්‍යාඥයින් පිරිසක්. එම වෘක පැටවුන් තිදෙනාට රෝමුලස්, රීමස් සහ කලීසි යන නම් තබා ඇති අතර ඔවුන්ව බිහි කිරීමට අලු වෘකයන්ගේ ජාන සංස්කරණය කර තිබෙනවා. විද්‍යාඥයින් පවසන ආකාරයට ඩෝ පක්ෂියා ටස්මේනියානු කොටියා නැවත පණ ලබා දීමට කටයුතු කරමින් සිටිනවා. මෙම වදවී ගිය සතුන් පණ ගැන්වීමේ නවතම තාක්ෂණයේ එකතුව ලෝක ඉතිහාසයේ දැවැන්ත සන්ධිස්ථානයක් බවට පත්වෙනවා නොඅනුමානයි. පිළිකා එන්නත ගැන අලුත්ම තොරතුරු දැන ගැනීමට මේ දිස් වෙන වීඩියෝ එක නරඹන්න.